මේ දවස්වල අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා පොඩ්ඩක් කරදර ඇති කරනවා නේද ලංකාවට. හැමතැනම වහිනවා හුලං, ඒ වගේම ගම් වතුර ණයයම් අවදානම් තියෙනවා. මේ විදිහට ප්‍රවෘත්ති වල ඇහුවට පීඩන අවපාතයක්. එහෙම නැත්නම් අඩු පීඩන කලාපයක්, ගැඹුරු පීඩන අවපාතයක්. ඔබ නිතරම ප්‍රවෘත්ති වල ඇහුවට තේරුම මොකද්ද කියලා දැනගෙන හිටියද? ගොඩක් අය මගේ මුත් ඇහුවා. ඉතින් පොඩ්ඩක් අද මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඇත්තට මේ අඩු පීඩන කලාපයක් කියන්නේ ප්‍රධානම වශයෙන්ම අපි සලකැවුවොත් යම්කිසි ස්ථානයක පීඩනය. එහෙමත් නැත්නම් වායුගෝලයේ පීඩනය අඩු වෙන එක තමයි මේ අඩු පීඩන කලාපයක් විදිහට අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ යම්කිසි ස්ථානයක පීඩනේ අවට ප්‍රදේශයේ ඒ කියන්නේ අපි කේන්ද්‍රයක් විදිහට සැලකුවොත් මේ කේන්දරයේ පීඩනය අඩුයි අවට ප්‍රදේශවලට වඩා. මේ විදිහට මේ කේන්ද්‍රයක පීඩනය අඩු වුනහම මොකද වෙන්නේ? අවට තියෙන සුළං මේ කේන්ද්‍රයේ වෙතට ඇදිලා එනවා. මෙන්න මේක තමයි අඩු පීඩන කලාපයක් විදිහට හඳුන්වන්නේ. නිතරම බෙන්ගල් බොක්කේ ඇති වෙනවනේ මේ අඩු පීඩන කලාප. මේ විදිහට අඩු පීඩන කලාපයක් ඇති වුනහම වෙන්නේ මේ අවට තියෙන සුළං ධාරා ඇදිලා එනවත් එක්කම ජල වාෂ්පත් ඇදිලා එනවා. එතකොට මේ අවට ප්‍රදේශවලට බෙන්ගල් බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වුනහම ශ්‍රී ලංකාවට උදාහරණයක් විදියට වලාකුළු වලින් අහස බර වෙලා තියෙනවා, පොඩි වැසි ඇති වෙනවා, මේ වගේ දේවල් ඇති වෙනවා. නමුත් මේ අඩු පීඩන කලාපේ තවදුරටත් වර්ධනය වුනහම පීඩන අවපාතයක් ඇති වෙනවා. මේ පීඩන අවපාතයක් ඇති වුනහම මේ කේන්ද්‍රය වටා සුළං ධාරා ගමන් කරනවා. ප්‍රධාන වශයෙන්ම උත්තර ගත්තොත් ඒ කියන්නේ සමකයට ඉහළ ප්‍රදේශයේ ගත්තොත් මේ සුළං ධාරා ඇති වෙන්නේ වාමාවර්තව. ඒ වගේම සමකයට යටි දක්ෂිණත් ද්‍රවය ගත්තොත් මේ කොටසේ මේ සුළං ධාරා ඇති වෙන්නේ දක්ෂිණාවර්තව. මේ විදිහට තමයි ඔයාලත් දැකලා ඇති මොකක් හරි සිදුරකින් ජලය ගලාගෙන යද්දී ඒ වාජනේ මේ සුලියක් ඇති වෙනවා. මේ ඇති වෙන සුලිය උත්තර ද්‍රවයේ ඇති වෙන්නේ වාමාවර්තව. ඒ වගේම දක්ෂිණ ද්‍රවයේ මේ සුලිය ඇති වෙන්නේ දක්ෂිණාවර්තව. මේ වගේම තමයි මේ සුළං ධාරා ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් අඩු පීඩන කලාපයක මේ වගේ සුලියක්, මේ සුළං ධාරා ඇති වෙන සුලියක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පීඩන අවපාතයකට මේ අඩු පීඩන කලාපේ වර්ධනය වුණාම මේ සුලියක් එහෙම නැත්නම් කේන්ද්‍රයක් අපිට දැක ගන්න පුළුවන්. මේ කේන්ද්‍රය වටා තමයි මේ සුළං ධාරා ගමන් කරන්නේ. ඔයාලා ප්‍රවෘත්ති වල ඕන තරම් දැකලා ඇති මේ විදිහට සුළං ධාරා ගමන් කරන ඡායාරූප ඒ වගේම සැටලයිට් ඉමේජ් වගේ දේවල් ප්‍රවෘත්ති වලට පෙන්නනවා. මේ විදිහට මේ සුළං ධාරා ගමන් කිරීමත් එක්ක අවට ප්‍රදේශයට ලොකු වර්ෂාවක් ඇති වෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 32ක වගේ වේගයෙන් සුළං ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේ නිසා ගිගුරුම් සහිත වැසි වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම තවදුරටත් මේ පීඩන අවපාතය දරුණු තත්ත්වයට පත් වුණොත් ගැඹුරු අවපාතයක් බවට පත් වෙනවා. ගැඹුරු අවපාතයක් බවට පත් වුණොත් මේ වැසි තත්ත්වය වගේම සුළං තත්ත්වය ගොඩක් දරුණු වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් පැයට කිලෝමීටර් 62ක වගේ වේගයෙන් සුළං හමන්න පටන් ගන්නවා. මේ වගේ වෙලාවට අපි මේකට සුලි සුළඟක් කියලා කියනවා. ඒ කියන්නේ ගැඹුරු අවපාතයක් ඇති වුණොත් සුලි සුළඟක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා සහ අවට ප්‍රදේශ වලට දරුණු වැසි සහ ලොකු ස්වභාවික විපත් ඇති කරනවා. මේ විදිහට මේ ගැඹුරු අවපාතය තව දුරටත් වර්ධනය වුණොත් මේ තැන්වලදී ඇති වෙනවා සුලි කුණාටුවක්. සුලි කුණාටුවක් ඇති වුණා කියන්නේ ඇත්තටම කුණාටුව ගැන ඔයාලා අහලා ඇති විශේෂ නම් වලිමුත් කුණාටුව හඳුන්වනවා. මේ වගේ කුණාටුවක් ඇති වුණොත් නම් ලොකු කරදරයක් වෙනවා අවට ප්‍රදේශවලට ලොකු විනාශයක් ඇති කරගෙන යනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වෙද්දී පීඩන අවපාතයක් තමයි තියෙන්නේ. මේ පීඩන අවපාතේ ගමන් කරනවා හෙට මෙහෙට. එතකොට ශ්‍රී ලංකාව, ඉන්දියාව මේ වගේ ආසන්න රටවල් වලට ලොකු ප්‍රශ්න ඇති කරනවා. එතකොට මේ බෙන්ගාල බොක්ක විතරද මේ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ලෝකේ තවත් තැන්වල මේ වගේ දේවල් ඇති වෙනවා. ඒකට ප්‍රධානම හේතුව බෙන්ගාල බොක්ක ගත්තොත් බෙන්ගාල බොක්කට බ්‍රහ්මපුත්ත වගේ විශාල ගංගා ගලාගෙන එනවා. මේ විදිහට ගලාගෙන ආපුවාම මේ වතුර මුහුදට එකතු වෙද්දී මුහුදේ තියෙන ලවණ ජලයේ ඝනත්වය වැඩි. ඒ වගේම මේ ගලාගෙන එන මිරිදියේ ඝනත්වය අඩුයි.
මේ නිසා මේ වතුර ලේයර්ස් දෙකක් විදිහට බොහෝ විට තියෙනවා. ඒ කියන්නේ ඝනත්වය වැඩි මුහුදු ජලය යටටත් මේ ඝනත්වයේ අඩු මිරිදිය උඩ තට්ටුවක් විදිහටත් තියෙනවා. මේ විදිහට ලේයර්ස් දෙකක් ඝනත්වයෙන් වෙනස් ලේයර්ස් දෙකක් විදිහට මේ වතුර මුහුදේ තිබ්බහම සූර්යාලෝකයෙන් ලැබෙන තාපය මේ උඩ ලේයර් එකට තමයි වැඩිපුරම අවශෝෂණය කරගන්නේ. මොකද ඝනත්වය වෙනස් නිසා. මේ නිසාම මේ වතුර උඩ මට්ටම ඉතාමත් ලොකු උෂ්ණත්වයකට රත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට රත් වුනහම මේ අදාළ ප්‍රදේශයේ ආසන්න වශයෙන් ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 26කට වඩා වැඩි උෂ්ණත්වයකට රත් වුනහම මේ විදිහේ අඩු පීඩන කලාප ඇති වෙනවා කියලා සලකනවා. ඒ කියන්නේ මේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව මේ ක්‍රියාදාමය ඉතාමත් පහසුවෙන් සිද්ධ වෙන හින්දා තමයි මේ විදිහට ඉතාමත් පහසුවෙන් අඩු පීඩන කලාපයක් ඇති වෙලා අවට ප්‍රදේශවලට කරදර ඇති වෙන්නේ. ඒ වගේම මේ අඩු පීඩන කලාපෙත් එක්ක මෝසම් සුළං මේ දවස්වල ඉස්සන්නදිග මෝසම් සුළං ක්‍රියාත්මක වෙනවා. මෝසම් සුළං වල ක්‍රියාකාරීත්වයත් එකතු වුනහම ලොකු දරුණු තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. හැමදාම නිවුස් වලට පීඩන අවපාතයක් කියන නම අහලා තිබුණාට තේරුම දැනගෙන හිටියේ නෑ නේද? ගොඩක් අය එහෙම තමයි අද දැනගත්තා කියලා හිතනවා. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.